හලෝ යාළුවනේ වෙල්කම් ටු මයි channel. ඉතින් ඔන්න අපි රොමේනියාවේ ඉඳන් ඉතාලි වලට යන ගමන දැන් ආරම්භ කරලා දැන් ටැක්සි එකේ නැගලා දැන් යන ගමන් ඉන්නේ. ඉතින් පැයක විතර ගමනක් තමයි තියෙන්නේ මං ඉන්න තැන ඉඳන් බුකරස්ට් එයාපෝට් එකට. ඉතින් අපි ටැක්සි එකේ යන ගමන් දැන් ඉන්නේ. ඉතින් ඔයගලන්ට සම්පූර්ණ වීඩියෝ එක දෙනවා. මං ඉතාලි ගිහිල්ලා ඉවරලා මිලාන් වලට තමයි යන්නේ ඉතාලි වල. ඉතින් ඉතාලි වල මිලාන් වල ඉඳන් මං යන්න ඉතින් ඉන්නවා පාදෝ වලට. ඉතින් මාත් එක්ක ඉන්න ගිහිල්ලා බලමු. ඉතින් මේ තමයි බුකරස්ට් වල අපේ එයාපෝට් එක. ඉතින් රොමේනියා වල ඉන්න ඕනම කෙනෙක් ඉතින් මේ එයාපෝට් එක දන්නවා. ඉතින් මේ විදිහට අපි ඇතුළට ආවිල්ලා චෙක් ඉන් වෙනවා මෙතන ඉඳන්. යාළුවනේ එයාපෝට් එක ඇතුළට ආවා. දැන් බෝඩින් පාස් එක ගත්තා. මිලාන් වලට ෆ්ලයිට් එක යන්නේ. ඉතින් ප්‍රොසෙස් එක කිව්වොත් එහෙම එයාපෝට් එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ විදිහට විශ්යා ලයින් එකේ කවුන්ටර්ස් තියෙනවා. ඒවට අපි හරි විදිහට බුක් කරගෙන ආවට පස්සේ අපේ නම්බරය ආවා. නම්බරය ආවට පස්සේ අපේ වීසා දැන් මේ රටේ තියෙන ID එකයි පාස්පෝර්ට් එක දුන්නාට පස්සේ මේ විදිහට ඒගොල්ලෝ බෝඩින් පාස් එක දෙනවා. සීල් කරලා ඉතින් ඉතින් කටයුතු වලට යන්න තියෙනවා. එහෙනම් අප්ඩේට් එකක් දෙන්නම් ගිහිල්ලා. ජය වේවා. යාළුවනේ එයාපෝට් එක ඇතුළට ඔක්කොම චෙකින් වලින් පස්සේ ආවා. ඇවිල්ලා දැන් ඔන්න මගේ ගේට් එක තියෙනවා පිටිපස්සේ ගේට් නම්බර් 32 වලින් තමයි යන්න තියෙන්නේ. ඉතින් දැන් තාම ගේට් එක ඕපන් කරලා නැහැ. දැන් වේටිං ඒරියා එකේ ඉන්නවා. ඉතින් අපි ඉතාලි වලට ගිහිල්ලා ඉවරලා ඔයගලන්ට අප්ඩේට් එකක් ලබා දෙන්නම්. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕනේ. ඉමිග්‍රේෂන් එකෙන් මේ දවස්වල අනිවාර්යෙන් හොටෙල් බුකින් එකක් දාලා යන්න. මොකද ආම්බුලන්ස් කට්ටියව චෙක් කරනවා. මාවත් ඒ විදිහට පොඩ්ඩක් නවත්තගෙන ඇහුවා හොටෙල් බුකින් තියනවද, රිටර්න් ටිකට් තියනවද කියලා ඇහුවා. පොඩ්ඩක් වෙලා ඉඳන් ඉන්න කියලා විනාඩි 5ක් විතර එතන පොඩ්ඩක් තියාගත්තා. තියාගෙන ඉවරලා තමයි එළියට එතනින් රිලීස් වෙන්න කියලා කිව්වේ. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් එනවනම් එයාපෝට් එකට කොහේ හරි යුරෝපියන් කන්ට්‍රි වල ට්‍රැවල් කරනවා අනිවාර්යෙන් හොටෙල් බුකින් එකක් ඒ වගේම රිටර්න් ටිකට් එක අනිවාර්යෙන් දාගෙන ඉන්න. එහෙනම් ඉතාලි වලට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් බයි. යාළුවනේ ඉතින් ඔන්න ෆ්ලයිට් එකට නගින්න හදන්නේ. ෆ්ලයිට් එකට නගින පොලිමේ දැන් ඉන්නේ. ඉතින් අපි මිලාන් වලින් බෑලා ඊළඟට අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් ඔන්න ෆ්ලයිට් එකේ සීට් එක වින්ඩෝ සීට් එක මම බුක් කරගත්තේ බුකරස්ට් එක. ඉතින් ඒ වගේම ඔන්න දැන් වින්ඩෝ සීට් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් අපි දැන් යනවා පැය දෙක මාරක විතර රයිට් එකක් තියෙන්නේ. ඉතින් මිලාන් වලට ගිහිල්ලා ඉවරලා අප්ඩේට් එකක් දෙන්න. ඉතින් ciao.
ඉතාලි මිලාන් වලින් ලෑන්ඩ් කරා. දැන් එක්සිට් වෙන්න යන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා අප්ඩේට් එකක් දෙන්න. එකකින් මේක දාලා අපිට මේ විදිහට පයින් තමයි එයාපෝට් එකේ ඇතුළට යන්න තියෙන්නේ. විනාඩි දෙකක් වගේ තමයි තිබ්බේ එන්න. ඉතින් කොහොම හරි ටයිම් එකට ආවා. දැන් මෙට්‍රෝ එක එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මිලානෝ සෙන්ටර් එකට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්න. ඉතින් බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. බලුවනේ අපි මෙට්‍රෝ එකට දැන්නා. එහෙනම් සෙන්ටර් එකට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්න. මිලාන් වල සෙන්ටර් එකට ආවා දැන් ට්‍රේන් එකේ. ඉතින් දැන් සෙන්ටර් එකෙන් මම ඉන්න තැනට ආයේ මෙට්‍රෝ එක යන්න තියෙනවා. ඉතින් ඉන්න තැනට ගිහිල්ලා හම්බෙමු. දැන් එළියට යනවා. ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න මෙට්‍රෝ එකට ගම් බලන් ඉන්න. තව හරියට විනාඩි 2කින් මෙට්‍රෝ එක එනවා. ඉතින් අපි ගිහින් ඉවරලා අප්ඩේට් එකක් ඔන්න යාළුවනේ මෙට්‍රෝ එකෙන් දැන් වැස්සා මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් දැන් ඇවිල්ලා දැන් නවතින තැනට යනවා. ඉතින් එහෙනම් හෙට උදේට අපි දූම චර්ච් එකට යනවා. ඉතින් හෙට උදේට දූම චර්ච් එකේදී හම්බෙමු. එහෙනම් චාව්. good morning travelers. ඉතින් උදේම යනවා දූම චර්ච් එකට. දැන් වෙලාව 7යි. Google එකේ බැලුවා දූම චර්ච් එක ඕපන් කරන්නේ 9ට. ටිකක් වෙලා තියෙනවා. උදේම යනවා ට්‍රෑම්ප් එකක් තියෙනවා කියලා තියෙනවා Google Map එකේ. ඉතින් ට්‍රෑම්ප් එක ගන්න උදේම පයින් යනවා. එහෙනම් දූම චර්ච් එක ළඟට ගිහිල්ලා හම්බෙමු. චාවෝ. ඉතින් අපි ට්‍රෑම්ප් එකේ ඇවිල්ලා දැන් බැස්සා දූම චර්ච් එක ළඟට යන ගමන් ඉන්නේ. good morning යාළුවනේ. උදේම අපි ආවා දූම චර්ච් එක ළඟ දැන් ඉන්නේ. මේ වගේ පිටිපස්සෙන් පේන්නේ දූම චර්ච් එක. තාම චර්ච් එක ඕපන් කරලා නැහැ. චර්ච් එක ඕපන් කරන්නේ 9ට. ඉතින් අපි උදේම ආවා දූම චර්ච් එක ළඟට. හලෝ යාළුවනේ. ඉතින් අපි ඔන්න දූම චර්ච් එකට යන්න යුරෝ 10ක් ටිකට් එක ගත්තා. දැන් මේ ඍතුවේ මිලනෝ සීතලයි. ඒ සීතලේ හිත පෙළයි. ඔයගොල්ලෝ කාඩෙන් පේ කරනවා. දෝම පල්ලියේ දේවහස්කම් රසයි. ඇසින් දුටුවනම් ඔබ වුණන්නේ සිතයි. එත්නාගිනි කන්ද ඇවිලුණා. හිත නිවාගන්න තවම බැරි වුණා. සිරකුසා සිසිලියා තුපතේ කතානියා ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුණා. වෙරුණා මරීනා Carmela Teresa pronto මං ඉතාලියේ තනි වුණා. හලෝ යාළුවනේ. දැන් පාදුව වලට යන්න ට්‍රේන් එක නැග්ගා. දැන් මිලාන් එකට බයි කියලා දැන් යනවා ට්‍රේන් එකෙන් පාදුව වලට. ට්‍රේන් ටිකට්
දවස් 3යි මුහුදෙන්නම් බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං දේශාංශය වෙනස් වුණේ එහිදී දැන් යාළුවනේ අපි පාදුව වලින් බෑලා දැන් යනවා පාදුව සෙන්ට් චර්ච් එකට දැන් පොඩ්ඩක් පයින් ගිහිල්ලා ඊට පස්සේ අපේ බස් එක ගන්න තියෙනවා. ඉතින් චර්ච් එක ළඟට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්නම් එන. thank you යාළුවනේ. ඒ වගේම මතකතුව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ciao. Tali ava ciao malle hanggang inda hita elua ciao malle hey යාළුවනේ ඔන්න අපි ciao malle පාදුව ටවුන් භාෂාවත් පුරුදු වුණා තනියෙන් මං දවල්ට වැඩ රැටත් වැඩ විතරයි දැන් මිලානොවල ෂෝ තිබුණොත් යනවා මං සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං අන්නාත වූවෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි එනම් අපි පාදුව ආගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා ගෙවල් උගස්තියාලා යන්න හදනවා පිට රට මිල්ල සොයාලා සිලින් පවුන් ඩොලර් යුරෝ වලට රැවටිලා දිවි දෙනවනේ කොන්ටේනර් ඇතුළට වීලා බෝට්ටුවල මුහුද මැද්දේ මරුව සමග පොර අඳු පල්ලම් කැලමැදින් ගමන භයංකර වටීද ජීවිතේ එක්ක කරන සෙල්ලම මඟ බැරුණම වග කියන්නේ කවුද කියන් සඳ පිට රට විස්තර මෙව්වා ආගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා යාළුවනේ දැන් ඉන්නේ වෙරෝනා සිටි එකේ ඉන්නේ දැන්